පෙර දින රාත්‍රී 7:45ට සපුවස්කන්ද මාවර මණ්ඩිය ප්‍රදේශයේදී රියානතුරක් සිද්ධ වුණා. මේ රියානතුර ජීප් රථයක් සහ ඇල්ටෝ කාර් රථයක් එකිනෙක මුහුණ ගැටීම. මේ සම්බන්ධයෙන් ස්ථානාධිපති සපුවස්කන්ද මේ වෙනට විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. මෙම සිද්ධි ජාලයට සම්බන්ධ වාහන 3ක් එම ජීප් රථය ඒ වගේම කාර් රථය සහ යතුරු පැදිය මේ වන විට සපුවස්කන්ද පොලිසියේ බහරයට අරගෙන තිනවා. මේ වන විට තුවාලකරුවන් 30 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ 72 වෙනි වාට්ටුවේ සහ 73 වෙනි වාට්ටුවේ රැඳී නිවාසිකව ප්‍රතිකාර ගන්නවා. මෙම අනතුරේදී අනතුරටපත් පුංචි දැරියක් වයස මාස 6ක දැරියක් මේ වන විට ලේඩි රිජ්ජු එහෙම නැත්නම් ළමා රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ගන්නවා. මෙම අනතුරේදී මේ වන විට රියදුරන් බීමත්ව සිටීද නැද්ද යන පරීක්ෂා කිරීම සඳහා ස්ථානාධිපති සපුවස්කන්ද විසින් වෛද්‍ය වාර්තාවක් කැඳවලා තියෙනවා. මේ වාර්තාව කැඳ වූ විගසම නීතිය තනතුර තරාතිරම් කිසි දෙයකින් බාධාවක් නොවන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට කැමැතියි. ඒ කියන්නේ ඔහු ඊයේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ යොමු කළා ඔහු බීමත් සිටියා කියලා ඔවුන්ගේ විපතට මේ ඉන්දියාපත්තු කට්ටිය කියනවා මේ අපිට මෙයා මේ බීමත් හිටියා කියලා. එහෙම එකක් මේ වෛද්‍ය පරීක්ෂණ වල තහවුරු වෙලා තියෙනවා මේනකොට. පෙර දින පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා. මොකද ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට අපහසුතා. කෙසේ නමුත් පෙර දිනම විශේෂයෙන් ස්ථානාධිපති සපුවස්කන්ද මට අද උදේදිත් උදෑසනත් මට කතා කරලා කිව්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවලා තියෙනවා කියලා. ඒ වාර්තාව කැඳවූ සැනින්ම ඔහු බීමත්ව සිටීම හෝ නොසිටීම ඒ වගේම මෝටර රථ වාහන පනතේ යම්කිසි වරදක් නීතියක් උල්ලංඝනය කර ඇත්තේද ඔහුට විරුද්ධව නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමාගෙන් අපි ඊයේ රාත්‍රියේ කරුණු විසඳුම කළාම ඔබතුමාම ප්‍රකාශ කරලා තිබුණා පිරිබත්තුල රෝහලේ ඉන්නවා කියලා. පස්සේ රාගම රෝහලේ. නමුත් ඔහු ජාතික රෝහලේ. එතකොට මොකද්ද මේ කියන්නේ ඔබතුමාලවත් දන්නේ නැද්ද මොහු ඒ කියන්නේ කොහෙටද ගියේ කියලා එහෙම සඳහනක් කියලා තිබුණ නැද්ද? අනතුරක් සිදු විගසම එහි ප්‍රතිකාර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ එම රියදුරුගේ අභිලාෂය අනුවයි. එම රියදුරු කලින් අපිට ආරංචි වුණා ඔහු ඔබ කියපු නිවැරදිව කියපු සැනින් කිරිබත්ගොරට යන බව. ඒ අනුව මම ස්ථානාධිපති සපුවස්කන්දෙන් විමසූ පරිදි ඔහු පසුව රාගමනියොත් පසුව ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව අපිට ආරංචි වුණා. මේ වන විටත් ඔහු 72 වෙනි වාට්ටුවේ සහ 73 වෙනි වාට්ටුවේ එම අනතුරටපත් වෙච්ච සෙසු පාර්ශ්වයන් කාන්තාවන් දෙදෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබන බව අපිට ආරංචි වුණා. ඒ කියන්නේ ඔහු මූලික වශයෙන් කිරිබත්ජොට්ට ගිහිල්ලා එහෙමද ගිහිල්ලා තියන්නේ මොකක්ද ඇත්තට මේක මේ වන විට සවිස්තර වාර්තාවක් මේ කොයි රෝහල්වල ඔහු නේවාසිකව ප්‍රතිකාර ගත්තාද මූලික පරීක්ෂණයන් සඳහා යොමු වුණාද නැද්ද කියන එක වාර්තාවක් මම සපුවස්කන්ද පොලිසියෙන් කැඳවලා තිනවා. බොහෝ විට අද දවල් වන විට ඒ පිළිබඳ වාර්තාවක් කැඳවෙයි විශේෂයෙන් වෛද්‍ය වාර්තාවත් සමගින්. ඒ කියන්නේ ඔහු දැන් අපි දන්නවා කවුරු අනතුරක් වුණාම ඒක පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගන්නවා. තවම ඒ කියන්නේ ප්‍රකාශයක් සටහන් කරගන්න නැද්ද? මොකක්ද එතන වෙලා තියෙන්නේ දැන් ඔවුන් ඉන්දියාපත්තුණු කණ්ඩායම කියනවා මේ මොහු මේක එක තැන් වල ගිහිල්ලා ඒතකොට දැන් එහෙම චෝදනාවක් කියලා දෙනවා. මේකට තවම නැහැ නේද? ඒතකොට නීති පිළිතුරක්. නීතිය නිසි පරිදි කිසිදු බාධාවකින් උපද්‍රවකින් බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඔහුගේ රෝහල කෙසේ නමුත් කෙසේ වුවත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථානාධිපති සපුවස්කන්ද දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කිසිවෙකුට ඒ පිළිබඳ අහිතක් සිටිය යුතු නොවේ. නීතිය සැමට ඉහළින් අපි කියනවා supremacy of law කියලා rule of law කියලා කියනවා. නීතිය සැමට එක සමානයි. ඒ නිසා ඒකෙදි තනතුරක් පදවියක් හෝ තරාතිරමක් පිළිබඳ කිසිදු බාධාවක් අපිට නැති බව නැවතත් අවධාරණය කරනවා. නමුත් අපි දන්නවා ඉතිහාසයේ ඕනතරම් පාරවල පොලිස් නිලධාරීන් හප්පපු අතීතයක් තියෙනවා. මේ අපි දන්නවා කටත්ත මන්සන්දියේදී හිටපු අමාත්‍යවරේ ඒ වගේ කළු පැල්ලමක් තියෙන පොලිසිය කරේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම ජනතාවට තියෙන්නේ පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා යම් කිසි විදියක දුර්වලයි කියලා. මේ කියන්නේ පොලිසිය කිසිදු දුර්වලතාවයක් නැහැ. පෙර දින රාත්‍රියේත් නිලධාරීන් ඔහුගේ ප්‍රකාශයක් ගැනීම සඳහා ක්‍රියාත්මක වුණත් ඔහු රෝගාතුර වී සිටි අවස්ථාවේදී ඒ සඳහා ක්‍රියාත්මක කරන්නට නොහැකි වෙලා තියෙනවා. කෙසේ නමුත් අද දිනදී ඒ අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සඳහා ඒ අනිවාර්යෙන් ප්‍රවේශයක් ගන්නවා. ඒක කිසිදු බාධාවක් නැති බව සඳහන් කරනවා.
දැන් මේ අනතුර සිද්ධ වෙලා තියෙන හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ මේ නොසලිකිලිමත්කම හින්දාද ඇත්තටම මොකද්ද වෙච්ච අනතුර සහ ඔහු ධාවනය කරලා එතකොට ඔහුගේ අතින් ගිහිල්ලා මෝටර රථයේ වැදිලාද මොකද්ද වෙච්ච සිද්ධිය හරියට? මේ පිළිබඳ විමර්ශනයක් ස්ථානාධිපති සපුගස්කන්ධ කරනවා. බොහෝ විට මේ පිළිබඳ යාන්ත්‍රික දෝෂයක්ද මොහුගේ නොසලකිල්ලක්ද අන්තරාදායක භාවයක්ද එහෙම නැත්නම් බීමත්කමින් සිදුවෙච්ච අනතුරක්ද යන්න මේ ඉදිරි පැය කිහිපයක් තුළදී අපිට සනාථ කරගන්නට පුළුවන්. මේ විමර්ශනයක් යන අවස්ථාවේදී මේ පිළිබඳ ඉදිරි ප්‍රකාශයන් කිරීම සුදුසු නොවන බව මම දැනුම් දෙනවා. අපි දන්නවා බීලා වුණාම ඕන කෙනෙක්ගේ බැලුම් ගෝලයක් කරපුවම ඕන. මේකක්වත් කළා නැද්ද එතකොට දැන්? අනතුර සිදුවේ අවස්ථාවේදී එම රියදුරු කඩින්මින් රෝහල්ගත වන්නට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි ශ්‍රී ලංකා පොලිසිය ඉන්පසු ඔහු පිළිබඳ සොයා බලා කොළඹ ජාතික රෝහලේදී මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. දැන් මේකේදී යම් කිසි දෙයක් කියනවා බ්‍රේක් නැති වුණා කියලා ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ බ්‍රේක් නැති වුණා ඒ නිසා ඉස්සරහා වාහනයක් බේරන්න මෙහෙම වාහනයකට ගිහිල්ලා ඇල්ලුවා කියලා. දැන් එතකොට මේක යම් කිසි දෙයක් දැන් ඔබතුමාත් කිව්වා මුණට මුණ හැප්පීමක් කියලා තියෙනවා කියලා ඔබතුමා විමසමු කාරණේදී. දැන් මොකක්ද ඇත්තටම මේ කියන්නේ එහෙම මේ බ්‍රේක් නැතිලා කියලා එහෙම හොයාගෙන තියෙනවා මේනොට. යාන්ත්‍රික දෝෂ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා තමයි වාහන තුනම ශ්‍රී ලංකා පොලිස් බහරයට රැගෙන උදෑසනම examiner of motor vehicle අපි EMV එහෙම නැත්නම් මෝටර රථ පරීක්ෂකවරයාට දැනුම් දීලා තියෙන්නේ. ඔහු මේ පිළිබඳවත් ඔහුගේ මතයත් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙයි. බොහෝ විට අද දින දවල් 1-2 වෙනකොට ඔබට මේ පිළිබඳ ඉදිරි සවිස්තරාත්මක පණිවිඩයක් අපිට ලබා දෙන්නට හැකි වෙනවා. සමාජ මාධ්‍යයේ සංසරණය වන රූපරාමු වල මේ ප්‍රකාශ වෙන්නේ නම් අශෝක රන්වල හිටපු මේ කතානායකතුමා බීමත්ව හිටියා කියලා පරුස වචන මිනිස්සු බැනවදිනවා මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී ඇයි මේ මොහු බීමත්ව සිටියාද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඔබතුමාලට හැකියාවක් නැද්ද? ඒ පිළිබඳ ස්ථානාධිපති සපුගස්කන්ධ පරීක්ෂණයක් ආරම්භ කළ දෙනවා. මම හිතන හැටියට ඔහු බීමත්ව සිටියාද නැද්ද කියන එක වෛද්‍ය පරීක්ෂණයෙන් අනිවාර්යෙන් තහවුරු වෙයි. ඒ අනුව ඔහුට ඒ බීමත්කමට අනිවාර්යෙන් විරුද්ධව ක්‍රියාත්මක වන බව දැනුම් දෙනවා. මෙහිදී අත්අඩංගුවට ගැනීමක් තාම සිදු වෙලා නැද්ද? මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා නැහැ. මෝටර රථ වාහන පනත යනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කළා. ඒ ඉදිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු වෙනවා. අර කුඩා දරුවට නම් අසාධ්‍යයි කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලට නිවැරදි තොරතුරු ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම ස්ථානාධිපති සපුගස්කන්ධ සමග අද උදෑසනත් සාකච්ඡා කළා. ඒ දරුවාගේ තත්ත්වය පිළිබඳව අයහපත් නැති බව ප්‍රකාශ වුවත් අපි දන්නේ නැහැ. ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අපි කැඳවිය යුතුයි. වෛද්‍යවරුන්ගේ මතයක් අපිට ලබා ගත යුතුයි. ඒ නොමැතිව ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් කරන්නට බෑ. මේ වන විට එතකොට අශෝක රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉන්නේ කුමන රෝහලේද? ජාතික රෝහලේ 72 වෙනි වාට්ටුවේ බව මට ස්ථානාධිපති සපුගස්කන්ධ විසින් මාත දැනුවා.